නිරෝගීකම උතුම්ම ලාභයයි. අපි නිරෝගී ජීවන රටාවක් පවත්වාගෙන යන්න නම් අනිවාර්යයෙන්ම යහපත් සෞඛ්‍යමත් ආහාර රටාවක් පුරුදු වෙන්න ඕනි. නමුත් අද සමාජයේ කාර්යබහුල ජන ජීවිතයත් එක්ක මේ යහපත් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු වෙන එක ගොඩක් මිනිස්සුන්ට මගහැරෙන දෙයක්. අපි මේ වෙලාවේ ඉන්නේ යහපත් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට මිනිස්සුන්ව පහසුවෙන්ම හුරු කරවන්න උත්සාහ දරන ලක්සන්ද නිෂ්පාදන ආයතනයේ අධිපතිතුමා වෙන ප්‍රසාද් අමරසිංහ මැතිතුමා සමග. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. අපි එතුමාගෙන් අහමු මේ ලක්සන්ද නිෂ්පාදන ගැන. මුලින්ම ලක්සන්ද ආයතනය වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. අප පාරම්පරික ශ්‍රී ලාංකික පාරම්පරික ආහාර සඳහා සහල් පිටි නිෂ්පාදනය කර බෙදා හරින ආයතනයක්. ප්‍රධාන වශයෙන්ම තෙත සහල් පිටි, ඉන්දියාප පිටි, ඊට අමතරව කුරක්කම් පිටි, තඹෝ පාම් පිටි, ඒත් එක්කම නව නිෂ්පාදන කිහිපයක් තියෙනවා. නව උත්පාදන කුරක්කම් මිශ්‍රිත ඉන්දියාප පිටි, මුරුංග මිශ්‍රිත ඉන්දියාප පිටි සහ නිල් කටුඩු මිශ්‍රිත ඉන්දියාප පිටි. ඔබතුමා මේ ව්‍යාපාරය ආරම්භ කරන්න මුල් කාලයේදී මේ ව්‍යාපාරය ආරම්භ කරන්න හේතුණු හේතු සාධක ගැන අපි කතා කරමු. ඇත්තටම දැන් අවුරුදු තව 15කට විතර ඉස්සෙල්ලා ලංකාවේ වෙළඳපොළ දේශ ගත්තාම බොහෝ විට තිබ්බේ පාම් පිටි සහ පාම් පිටි ආශ්‍රිත නිෂ්පාදන තමයි බහුලව දකින්න තිබුණේ. සහල් පිටි තිබ්බේ පරිභෝජනය කර ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. ඒකත් මහා පරිමාණ ව්‍යාපාර දෙක තුනක් අතේ තමයි මේ වෙළඳපොළ තිබ්බේ. ඉතින් මම එතෙන්දී දැක්ක මේ ગેප් එකක් දැක්කා. ඒ කියන්නේ අර පාරම්පරික කැවිලි හදන අයට, ඉන්දියාප පාප් හදන අයට සහල් පිටි නිෂ්පාදනය වෙළඳපොළෙන් ගන්න නැහැ. ඒක නිසා ඒ තිබ්බ අවස්ථාව මට ඔය ඔපචුනිටි මම අඳුනගෙන ඒ සඳහා ඉතාමත් අමාරුවෙන් ඒ සඳහා මැෂිනරි හොයාගෙන ටෙක්නොලොජි එක හොයාගෙන ඉතාම ස්වයං රැකියාවක් වශයෙන් තමයි මේ මුලින්ම පටන් අරගත්තේ. ඉතින් අද වෙන විට සේවකීන් 12ක් පමණ සේවයෙන් යුක්තව සිටින දිනකට කිලෝග්‍රෑම් 2500ක් පමණ දෛනිකව නිෂ්පාදන කටයුතු කළ බෙදා හරින ආයතනයක් බවට අද වෙනතුරු පත් වෙලා තියෙනවා. දැන් ඕනම ව්‍යාපාරයක් අපි ආරම්භ කරනකොට ආරම්භක අවධියේදී අපිට විවිධ අභියෝග එහෙම නැත්නම් ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ ලක්සන්ද නිෂ්පාදන ආයතනය ආරම්භ කරපු කාලේ ඔබතුමාට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච ප්‍රශ්න මොනවද? ඇත්තටම මේ මම මුලින් කිව්වා වගේ මහා පරිමාණ ආයතන කීපයක් අතේ තමයි මේ වෙළඳපොළ රැඳිලා තිබුණේ. ඒකාධිකාරියක් තිබුණේ. ඉතින් ඒක නිසා සුළු ව්‍යාපාරිකයෙක්ට එතන ව්‍යාපාරයට ඇතුල් වීමට බාධක තිබුණා. ඒක සඳහා ලොකු මුදලක් ආයෝජනය කරන්න ඕනේ, ප්‍රචාරණ කටයුතු කරන්න ඕනේ, සේවක මණ්ඩලයක් ඉන්න. ඒ වගේ ගැටලු තිබ්බා. ඉතින් ඒව හඳුනගෙන නමුත් මගේ තියෙන උත්සාහය මත මම අනිත් එක කාර්මික තාක්ෂණ ආයතනය, IDB ආයතනය, ඒ ආයතන වලට ගිහිල්ලා වැඩමුළුවකට සහභාගී වෙලා එතනින් ඒ ටෙක්නොලොජිය මම අරගෙන ඒක ඊට පස්සේ මෙහෙට ඇවිල්ලා ඒක ක්‍රියාත්මක කළා. නමුත් එතකොටත් බාධක හරියට ආවා. ඉතින් ඒ සඳහා සෑහෙන කැපවීමක් කරා. ඊට පස්සේ මුදල් යොදවලා ඒ සඳහා කාර්මික ශිල්පීන් ගෙනෙල්ලා ඒගොල්ලව මුදල් යොදලා ඒක ඒ සඳහා කටයුතු කරලා තමයි මේ අපි අර උසස් තත්ත්වයේ ශාල්ප නිෂ්පාදනය බවට පත් කරගත්තේ. ආරම්භක අවධියට වඩා හොඳ තැනක අද ඔබතුමාගේ ව්‍යාපාරය තියෙනවා. ඉතින් ව්‍යාපාරයේ ආරම්භක කාලේ ඉඳලා අද වෙනකොට මොනවද ඔබතුමා ලබපු අත්දැකීම් මේ ව්‍යාපාරය කරගෙන යනකොට? ඇත්තටම මේ අර ස්වයං රැකියාවක් වගේ ඉතා සුළු සේවකයෙක්ගෙන් පටන් අරන් අද වෙනකොට මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් බවට පුළුල් වෙලා තිනවා. ඒතකොට සෑහෙන අත්දැකීම් ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ පොඩි තැනින් ඉඳන් මම මේ ඉහළ තැනට ඇවිල්ලා තියෙන්නේ. එතකොට සේවකයන් සමග ගනුදෙනු කිරීමේදී මේ කියන්නේ ඒක වගේම ලංකාවට තියෙන ගොඩක් ක්‍රයිසිස් ආවනේ පහුගිය කාලේ. කොරෝනා ආවා, ඊට පස්සේ ගම් වතුර ආවා. ඉතින් මේ වගේ කාලවලදී ලොකු මොන ප්‍රශ්නේ බාධක ආවත් ඒවයිදී මේ සැලෙන්නේ නැතුව ඒවට හොඳින් මූණ දීලා එතන තියෙන ඒ බාධක කම්කටොළු මම හඳුනගෙන ඒවැය තියෙන අවස්ථාව නැත්නම් ඔපචුනිටි එක මම ප්‍රයෝජනෙට අරගෙන ඒට විකල්ප හොයන්න ගියා. ඒ විකල්ප හොයීම තුළ තමයි මගේ මේ ව්‍යාපාරය පුළුල් කිරීමට මට අවස්ථාවක් උදා වුණේ. ඉතින් මේ අද වෙනතුරු අවුරුදු 15කට වඩා වැඩි දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඉතින් විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලැබලා තමයි අද මේ දියුණු තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. මේ ලක්සන්ද නිෂ්පාදනවල අපි දැක්ක සුවිශේෂී දෙයක්. ඉනෝවේටිව් ප්‍රොඩක්ට්ස් ටිකක් තියෙනවා ඔබතුමාගේ වෙනස්ම විදිහේ. ඉතින්
ඒ දේවල් ගැන කතා කරලා ඔබතුමාට මොනවද කියන්න තියෙන්නේ මේ අලුත්ම නිෂ්පාදන ගැන? ඇත්තටම මේ බොහෝ විට ගත්තාම කුරක්කන් පිටි ගත්තාම බොහෝ විට කුරක්කන් පිටි විතරයි වෙළඳ පොලේ ගන්න තියෙන්නේ. ඉතින් මම මගේ තියෙන දැනුමයි අපේ තියෙන මේ ටෙක්නොලොජිය භාවිතා කරලා මේ කුරක්කන් මිශ්‍රිත ඉන්දියාප පිටි කියන මේ නිෂ්පාදනයක් අලුතෙන්ම හඳුන්වලා දුන්නා. මේක බොහෝ ලංකාවේ මේ ප්‍රථම වරට තමයි මේ විදිහේ නිෂ්පාදනයක් ලංකාවේ දකින්න තියෙන්නේ. ඒත් එක්කම තමයි නිල් කටුවඩු මිශ්‍රිත ඉන්දියාප පිටි, මුරුංගා මිශ්‍රිත ඉන්දියාප පිටි එන්නේ ඒ වගේ මේ ස්වභාවික අමුද්‍රව්‍ය 100%ම භාවිතා කරලා තමයි මේ නිෂ්පාදන මම මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ තුල මේ දැන් සාමාන්‍යයෙන් මේවා තියෙන ගුණාත්මක භාවය කොච්චර තිබුණත් ආහාරයට එකතු වෙන්නේ නැහැනේ. ඉතින් නමුත් ඉන්දියාප වලට මේ ඉන්ග්‍රීඩියන්ට්ස් එකතු කිරීම තුළ පාරිභෝගිකයට ඒව මේ ආහාරයට ගැනීම තුළින් ඒ තියෙන නියුට්‍රිෂන් ටික ඒකේ තියෙන සෞඛ්‍ය සම්පන්න සංඝටක සියලුම දේම ඒගොල්ලන් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මට උමනා වුණේ දේශීය ව්‍යාපාරයක් වශයෙන් සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතයක් මේ අපේ ශ්‍රී ලාංකික ජනතාවට උරුම කරලා දෙන්න තමයි ප්‍රධාන වශයෙන් මේක ආරම්භ කරේ. ඒක නිසා මේ අලු නව නිෂ්පාදන සිදු කරලා තියෙන්නේ ඒ මේ කාර්යය ඉෂ්ට කරගන්න තමයි. එතකොට අපි ව්‍යාපාරයක් ආරම්භ කරගෙන යනකොට අපි හැමදාම එකම මට්ටමේ ඉන්නේ නැහැ. විවිධ උස් පහත් වීම් තියෙනවා. ව්‍යාපාරය සාර්ථක වෙන අවස්ථා තියෙනවා, අසාර්ථක වෙන අවස්ථා තියෙනවා. ඔබතුමාගේ මේ නව නිෂ්පාදන ගත්තට පස්සේ ඒ වගේ ඒවත් එක්ක කටයුතු කරනකොට ඔබතුමාගේ ව්‍යාපාරය අසාර්ථක වෙච්ච තැන් මොනවද? ඒ දේවල් වලින් ඔබතුමා ඉගෙන ගත්ත දේවල් මොනවද? අසාර්ථක වීම නම් සෑහෙන ප්‍රමාණයකට මුහුණ දීලා තියෙනවා. අර ඒක සුළු ප්‍රමාණය යනකොට කොහොමත් ඒකට මුහුණ දෙන්න වෙනවා. මහා පරිමාණයත් එක්කනේ අපි නිතරම ගනුදෙනු කරන්නේ. ඒතකොට ඒගොල්ලන්ගේ තියෙන පීඩනයට ඔරොත්තු දෙන්න ඕනේ අපි. ඒ කියන්නේ අපි ඒ කියන්නේ ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ අපිට ඒ ව්‍යාපාරය තුල අපි වෙළඳ පොලක් අපි හදා ගන්න ඕනේ. අපි නිෂ් මාකට් එක කියන්නේ ඒක අපි හදාගෙන ඒකට අපි ඒකට සප්ලයි කරපුවාම අපිට යම්කිසි නමක් හදා ගන්න පුළුවන්, යම්කිසි ප්‍රොෆිට් එකක් අරගන්න පුළුවන්. එතකොට ඒ තුල අපි ස්ථාවර වුණාම මහා පරිමාණයට උනත් අපිට මුහුණ දෙන්න පුළුවන්. දැන් මගේ නිෂ්පාදන ගත්තාම සාමාන්‍ය ලංකාවේ තියෙන මහා පරිමාණ ව්‍යාපාරයක හා සමානම මේ ගුණත්වයේ තියෙනවා. ක්වොලිටි එක තියෙනවා. සමහරට ඊට වඩා වැඩි කියලා අපිට පාරිභෝගිකයෝ ෆීඩ්බැක් දෙනවා. අපේ පිටි එක හොඳයි කියලා. ඉතින් ඒ තුලින් අපි ධෛර්යමත් වෙනවා. ඉදිරියටත් මේ විදිහට සාර්ථකව කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔව් සාම්ප්‍රදායෙන් ඔබට ගිහිල්ලා වෙනස්ම විදිහේ නිෂ්පාදන පෙළක් ජනතාවට දායාද කරලා තියෙනවා. ඉතින් ඔබතුමා අනාගතයේ කොහොමද සැලසුම් කරලා තියෙන්නේ? ඔබතුමාගේ ව්‍යාපාරය අනාගතයේදී මොන තත්ත්වයක තියන්නද? මොන විදිහට දියුණු කරගන්නද සැලසුම් කරලා තියෙන්නේ මේ වෙනකොට? ඔව් දැනටත් මේ අපිට ඉල්ලුමට සරල නිෂ්පාදනයක් අමාරු තමයි කරගෙන යන්නේ. ඒ කියන්නේ හොඳ ඉල්ලුමක් තියෙනවා අපිට අපේ බ්‍රෑන්ඩ් එකට, අපේ නිෂ්පාදන වලට. ඒක නිසා ඒ ස්ථාන පුරවන්න තමයි අපි නව කර්මාශාලාවක් ආරම්භ කරලා තියෙනවා. මේ පරිශ්‍රය තුල තමයි අපි මේ ඉන්නේ. මුල් කර්මාශාලාවක් මීට ආබදව තියෙනවා. ඒකේ නිෂ්පාදන කටයුතු කරගෙන යනවා. මේකෙත් දැන් නිෂ්පාදන කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඉතින් මගේ දැනට අපි ගම්පාසා කොළඹ දිස්ත්‍රික්කයේ පමණයි මේ නිෂ්පාදන බෙදා හරින්නේ. ඉතින් මින් ඉදිරියට දීප ව්‍යාප්තව අපේ නිෂ්පාදන බෙදා හැරීමට කටයුතු සැලසුම් කරලා තියෙනවා. ඉන් නොනවති විදේශීය වෙළඳපොළ වෙතත් මේ අපේ නිෂ්පාදන ඒ පාරිභෝගිකයන්ටත් මේ ගුණාත්මක දේශීය නිෂ්පාදන ලබා දෙන්න මගේ මේ බලාපොරොත්තුවක් තියෙන. ඒ සඳහා අපි කටයුතු සිදු කරගෙන යනවා. වර්තමානයේ වෙනකොට බොහෝ දෙනා නව ව්‍යාපාර ආරම්භ කරන්න යොමු වෙලා තියෙනවා. ඉතින් ව්‍යාපාරයක් අලුතෙන් ආරම්භ කරන කෙනෙකුට මේ ලක්සඳ නිෂ්පාදන කියන්නේ ආදර්ශයට ගන්න පුළුවන් ව්‍යාපාරයක්. අපි ලක්සඳ නිෂ්පාදන ව්‍යාපාරයේ අධිපතිතුමාගෙන් අහලා බලමු අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙකුට එතුමාගේ අත්දැකීම අනුව දෙන්න තියෙන උපදෙස් මොනවද කියලා. ඔව් ඇත්තටම අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරලා පවත්වාගෙන යනකොට බොහෝ අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඒ අලුත් අභියෝග වලට මුහුණ දෙන්න වෙනවනේ. අලුත් ප්‍රශ්න එනවා, අභියෝග වලට මුහුණ දෙනකොට ගොඩක් අය කරන්නේ ඒ අභියෝග වලට මුහුණ දෙන්නේ නැතුව පරාජිත වෙලා ඒතර ව්‍යාපාරය කඩාගෙන යනවා. දැන් ලංකාව ගත්තාම ආරම්භ කරන ව්‍යාපාර වලින් 70%ක් 80ක් විතරම අවුරුද්දයක් යනකොට බිඳ වැටලා තියෙනවා. ඉතින් මම කියන්නේ අභියෝගයක් ව්‍යාපාර පටන් අරගෙන එනකොට අභියෝගයක් එනකොට ඒකට හොඳට මුහුණ දීලා ඒකේ තියෙන opportunity එක හඳුනා ගන්න ඕනේ. ඒ opportunity හඳුනගෙන ඒකට face කරලා ඒකට ඒ opportunity තුලින් නිර්මාණය වෙන ව්‍යාපාරික අවස්ථාවන් වලට අපි මුහුණ දුන්නාම ඒ සඳහා තියෙන ප්‍රශ්න ගැටළු වලට අපි උත්තර හොයනකොට අපිට නිකම්ම ඒ ව්‍යාපාරිකයේ ප්‍රශ්න වලට විසඳුම් ලැබිලා අපේ ව්‍යාපාරය වෙනම තැනයකට
ඉහළ තැනකට එසවිලා තියෙනවා. ඉතින් මම දෙන උපදෙස් තමයි ව්‍යාපාරයේ එන බාධක කම්කටොළු ප්‍රශ්න ආවට ඒවට හොඳින් මුහුණ දෙන්න. මුහුණ දීලා ඒ තියෙන අභියෝග ඔපචුනිටි එක හඳුනගෙන ඒකට අපි සොලියුෂන්ස් හොයනකොට අපේ ව්‍යාපාරය නොදැනුවත්වම මෙතනින් ඔබට ගිහිල්ලා ව්‍යාපාරය හොඳ ස්ථාවර මට්ටමකට එනවා. නැත්නම් ඒ ව්‍යාපාරයේ එන අභියෝග වලට එතන සැලිලා අපි එතනින් කඩාගෙන වැටුනොත් එතන ව්‍යාපාරය එතනින්ම මේ නැති වෙලා යනවා. ඔව් මේ වීඩියෝ එක බලන ගොඩක් අය සමහර විට ලක්සන්ද නිෂ්පාදන දැනටමත් භාවිතා කරන අය වෙන්න පුළුවන්. එහෙම නැති කෙනෙක් වුණත් ලක්සන්ද නිෂ්පාදන ගන්න බලාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ලක්සන්ද නිෂ්පාදන කොහොමද මිලදී ගන්නෙ? පාරිභෝගිකයන්ට කොහොමද ලක්සන්ද නිෂ්පාදන අරගෙන පරිභෝජනය කරන්න පුළුවන්? ඔව් දැනට ගම්පාසා කොළඹ දිස්ත්‍රික්කවල තොගවෙළඳ සැල සහ සුපර් මාකට් වල තියෙනවා. කාට හරි මේ මිලදී ගැනීමට හරි මේ පිළිබඳ විස්තරයක් දැනගන්න ඕන නම් 077 602 1284 කියන නම්බර් එකට WhatsApp එකක් දාලා හරි නැත්නම් ඩිරෙක්ට් ඍජුව මාව සම්බන්ධ කරගෙන ඒ තමන්ගේ අවශ්‍යතාවය ඉටු කර ගන්න පුළුවන්. ඒ වගේ මොන හරි දෙයක් දැනගන්න තියෙනවනේ මේ නිෂ්පාදන පිළිබඳ අපි හැම වෙලාවෙම ලෑස්ති මේ පිළිබඳ උපදෙස් අවශ්‍ය තොරතුරු ලබා දෙන්න. බොහොම ස්තුතියි ඔබතුමාට. ඉතින් ලක්සන්ද නිෂ්පාදන මිලදී ගන්න අවශ්‍ය නම් අපේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා මිලදී ගන්න විදිහ. ඉතින් ලක්සන්ද නිෂ්පාදන කියලා කියන්නේ ශ්‍රී ලාංකික අපේම නිෂ්පාදනයක්. ඔබටත් පුළුවන් ලක්සන්ද නිෂ්පාදන අරගෙන රස විඳින්න, ඒ වගේම නිරෝගීමත් ජීවන රටාවකට හුරු වෙන්න, සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පාලනය කරගන්න. ස්තුතියි.